අපි භාවිතා කරන සමහර වචන ඉංග්‍රීසි භාෂාවේ බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් ඒ වගේම ඇමරිකන් ඇක්සන්ට් එකෙන් ආපු වචන. ඉතින් මේ ප්‍රයිවසි කියන වචනේත් අන්න ඒ වගේ. දැන් මට බලා ගන්න ඕනේ මේ වචනේ ඇත්තටම උච්චාරණය කරන්නේ ප්‍රයිවසිද එහෙම නැත්නම් ප්‍රිවසිද කියලා. මේක හොයාගන්න ලේසිම ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙන්නම්. Google එකට ගිහිල්ලා ඔයා ටයිප් කරන්න Oxford Learners Dictionary කියලා. ඔයාට ඊළඟට ලැබෙන මේ ඩික්ෂනරි පේජ් එකෙන් ඔයාට පුළුවන් ගිහිල්ලා ටයිප් කරන්න ඔයාට ඇත්තටම උච්චාරණය හොයන්න ඕන වචනේ. දැන් මට පොඩි ඩවුට් එකක් තියෙනවා මේ ප්‍රයිවසි කියන වචනේ. ඉතින් මම ගිහිල්ලා ප්‍රයිවසි කියන වචනේ ටයිප් කරනවා. ටයිප් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙයාව නිවැරදිව උච්චාරණය කරන විදිහ, ඒ වගේම මෙයා වගන්තිවල කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා ගොඩාක් එක්සැම්පල්ස් එක්ක මේ ඩික්ෂනරි අපිට පෙන්නනවා. Privacy. නිල් පාට ලාංඡනයෙන් අපිට පෙන්නුවේ බ්‍රිටිෂ් ඇක්සන්ට් එක. රතු පාට ලාංඡනයෙන් අපිට පෙන්නුවේ ඇමරිකන් ඇක්සන්ට් එක. ඉතින් ශ්‍රී ලංකාවේ අපි භාවිතා කරන්නේ බ්‍රිතාන්‍ය මහරජනකින් ආපු ඉංග්‍රීසි නිසා අපිට පුළුවන් ප්‍රිවසි කියන වර්ඩ් එක භාවිතා කරන්න. හැබැයි ඉතින් ලංකාවේ ওই දෙකම භාවිතා කරනවා. ඉතින් ඒක වැරදි කියලා කියන්නත් බෑ. ඔයාට පුළුවන් ඕනනම් අද ඉඳලා I value my privacy කියන්නේ නැතුව I value my privacy කියන්න. අපි සවුන්ඩ් එක ආයෙත් සැරයක් බලමු. Privacy. 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 ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් අද ඉඳලා ප්‍රයිවසි කියන වර්ඩ් එක වෙනුවට ප්‍රිවසි කියලා භාවිතා කරන්න. ඉස්සෙල්ලා කියලා දීපු විදිහට අපි තව වචනයක් හොයලා බලමු. අපිට නිතරම ඇහෙන වචනයක් තමයි විටමින්, ඒ වගේම වයිටමින්. එතකොට මේ වචනේත් විටමින්ද අපි භාවිතා කරන්න ඕනේ එහෙම නැත්නම් වයිටමින්ද? අපි හොයලා බලමු. Vitamin. 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 ඔයාලට පැහැදිලිව ඇහෙන්න ඇති විටමින් කියලා කිව්වේ බ්‍රිටිෂ් ඇක්සන්ට් එක. වයිටමින් කියලා කිව්වේ ඇමරිකන් ඇක්සන්ට් එක. අපි රෙස්ටෝරන්ට් කියන වචනේත් ගහලා බලමු හරි ඇක්සන්ට් එක මොකක්ද අපි භාවිතා කරන්න ඕනේ කියලා. හොඳට අහගෙන ඉන්න. Restaurant. 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 බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වලින් අපි හරිනම් කියන්න ඕනේ රෙස්ටොරන්ට් කියලා. ඇමරිකන් ඉංග්ලිෂ් වලින් කියනවා නම් රෙස්ටුරන්ට් කියලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කලර් කියන වර්ඩ් එකේ ඇමරිකන් ඇක්සන්ට් එකයි බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි දෙකම එක වගේ. හැබැයි ලියන විදිහේ පොඩි වෙනසක් තියෙනවා. බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වලින් කලර් කියලා ලියන්නේ COLOUR. ඇමරිකන් ඉංග්ලිෂ් වලින් කලර් කියලා ලියන්නේ COLOR. ඔය දෙක තමයි කලර් කියන වර්ඩ් එකේ වෙනස. ඒ කියන්නේ ශබ්ද කිරීමේ කිසිම වෙනසක් නැහැ. නමුත් ලියන විදිහේ වෙනසක් තියෙනවා. ස්පෝකන් ඉංග්ලිෂ් ඉගෙන ගන්න දරුවෙක්ට ගොඩක්ම වැදගත් වෙනවා මේ ඩික්ෂනරිය. මොකද අපිට මේ දීලා තියෙන වචනවල සිනොනිම්ස් එහෙම නැත්නම් සමාන පද ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒ වචනේ දාලා හදලා තියෙන වගන්ති රටා ගොඩාරියක් මේ ඩික්ෂනරිය දකින්න තියෙනවා. ඉතින් ඒ උදාහරණත් එක්ක ඔයාට පුළුවන් වගන්ති ලියන්න, ඒ වගේම මේවා කියවලා බලලා ඒ රටාව තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මේ ඩික්ෂනරිය යූස් කරන එක අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වෙනවා.